ඔන්න අදත් ඔයාලට මම අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මගේ පුංචි කුස්සියේ ඉඳන් පොඩි වෙලාවක් ගත කරපු විදිහ තමයි ඔයාලට අද මගේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් වෙන්නේ. ඔක්කොටම කලින් මම කියන්න ඕනේ ගිය පාර මම මගේ වීඩියෝ එකක් දාලා තිබ්බා මගේ කිචන් එක අස් කරන විදිහ. ඇත්තට මේකට ගොඩාක් වීස් තිබුණා. සබ්ස්ක්‍රයිබ් කරලා තිබුණ හැමෝටම thank you very much. ඒ වගේම කමෙන්ට්ස් ගොඩක් කට්ටිය දාලා තිබුණා. ඒවට මම හැම එකටම රිප්ලයි කරා. සමහරු දාලා තිබුණා ඒගොල්ලන්ගේ channel වලට එකතු වෙන්න කියලා. ඒත් මට ඒගොල්ලන්ගේ channels වල links දාලා තිබ්බේ නැහැ. ඒක නිසා ඔයාලා ආයෙ කමෙන්ට් එකක් දානකොට ඔයාලගේ link එක දාන්න. එතකොට මට පහසු වෙන්නේ යන්න. එතකොට මම ඔයගොල්ලන්ගේ channel වලට මට support දෙන්න පුළුවන් support එකක් දෙනවා අනිවාර්යෙන්. මම අද ටිකක් දවල් වෙලා තමයි නැගිට්ටේ. මොකද මම අද ගෙදර ඉන්න දවසක් නිවිත දවස කියන්නේ. මම ගොඩාක් බිසි දවසක් සැටර්ඩේ කියන්නේ. මම සැලොන් එකක් නේ කරන්නේ. ඉතින් මම උදේ ඉඳලා රෑ වෙනකම් ඊයේ පොඩ්ඩක් වැඩි වුණා මට. ඒක නිසා මම ගෙදර එනකොට රෑ වුණා. ඊට පස්සේ දින එක හදලා වලං ටිකේ ඉඳුල් ඔක්කොම අයින් කරලා මම ඒ ටික හොදලා තියාගත්තා. දැන් තමයි මම ඒව හොදන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම රෑට ඔක්කොම ක්ලීන් කරලා තිබ්බනම් උදේ දවසේ ඊළඟ දවසේ ෆ්‍රෙෂ් ඇත්තටම කිචන් එක අපිට වැඩ කරන්නත් ඇත්තටම සතුටුයි මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඒ වුණාට මම සෙන්සුරාදා වැඩ කරපු නිසා මට ටිකක් අමාරුයි මගේ අත්වලට. ගොඩාක් අත්වලින් වැඩ කරන්නේ. ඒ කියන්නේ hair treatments යනවා, facials යනවා, hair cuttings යනවා. ඒ වගේ එතකොට අත් දෙකට ටිකක් මහන්සි වැඩි. මොකද ගෙදර ආවහම තමයි ගොඩක් වෙලාවට මහන්සිය දැනෙන්නේ. වෙනදා නම් මම ඇත්තටම වලං හොදනකොට ග්ලව්ස් දෙකක් පාවිච්චි කරනවා. අද බලද්දි මගේ ග්ලව්ස් එකක් ඩැමේජ් වෙලා තිබුණා. ඒක නිසා මම ග්ලව්ස් නැතුවම වලං ටික හේදුවා. ඔයගොල්ලන්ටත් ලස්සනටත් තියාගන්න ඕන නම් ග්ලව්ස් පාවිච්චි කරන්න. මම ගොඩක් වෙලාවට බාත්රූම් හොදනකොට මගේ කුස්සියේ වැඩවලදී ඒවා ක්ලීන් කරනකොට ඇත්තටම ග්ලව්ස් යූස් කරනවා. මගේ සැලොන් එකේදී වුණත් එහෙමයි. සැලොන් එකේ බාත්රූම් එතකොට ෆ්ලෝර් එක එහෙම මිරර්ස් ඒවා ඔක්කොම ක්ලීන් කරනකොට ග්ලව්ස් දාගන්නවා. මොකද ඒ වගේ තියෙන එක එක කෙමිකල්ස් තියෙනවා. ඒ වගේ අත්වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ස්කින් එකේ කලර් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි ගෙදරක ගෘහණියක් විදිහට, ලේඩි කෙනෙක් විදිහට අපි ඇත්තටම වැඩ කරන්න වෙනවනේ අපිට. එතකොට ඉතින් අපි ඒවත් ලස්සනට තියාගෙන ඒ වැඩ ටිකත් ලස්සනට කරගත්තොත් තමයි ඉතින් අපිට සතුටක් තියෙන්නේ නේද? ඉතින් මම මේ ටික හොදන ගමන්ම අපේ ගෙදර ඉන්නවා හෝස් පැටක් කීප දෙනෙක් කියන්නේ දෙන්නෙක් ඉන්නවා. හෝස් පැටව දෙන්නයි හෝස් අම්මයි 3 දෙනෙක්. ඉතින් ඒගොල්ලන්ටත් කන්න මොන හරි හදන්නත් ඕනේ. මම සැලොන් එකට යන්න කලින් ඒගොල්ලන්ට කෑම හදලා යන්නේ. රෑ කීයට ආවත් ඒගොල්ලන්ට කෑම හදනවා. සමහරක් වෙලාවට හස්බන්ඩ් කියනවා ඔයාට ෆැමිලි එකේ කට්ටියන්ට වැඩිය පූසොන්ට තමයි ඉස්සෙල්ලාම කන්න දෙන්නේ නේද කියලා. ඉතින් මං කියන පූසොන්ට ඉතින් ඔයාගෙන කන්න බැහැනේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට කලින් කෑම හදලා දෙන්න ඕනි කියලා. ඒගොල්ලන්ට විතරක් නෙමෙයි ඔක්කොටම ඉතින් එකම විදිහයි. ඒ වුණාට ඉතින් ඒගොල්ලන්ට පොඩ්ඩක් හරි ඉතින් සැලකිල්ලක් දක්වන්න එපයි නේද කියලා මම හිතුවා. පවුනේ ඉතින් අහිංසක සත්තු හරිම ආදරණීයයි. ඔන්න මම ඉතින් හිමින් මගේ බඩු ටික ඔක්කොම හොදලා මගේ ඩ්‍රයර් එකට දාගත්තා. ඔයාලට පේනවා ඇති මම කලින් වීඩියෝ එකේ කිව්වා මේකෙන් මගේ වලං වල තියෙන වතුර අර පල්ලෙහා තියෙන රැක් එකට එකතු වෙනවා. එතකොට අපිට ඒක එතනින් අයින් කරලා ක්ලීන් කරගන්න පුළුවන්. ඇත්තටම මේක මාර්ගය යූස්ෆුල් මේ රැක් එක. ඔයාලත් පාවිච්චි කරලා ඇති. පාවිච්චි කරලා නැත්නම් අරන් බලන්නකො. ඇත්තටම ඒක යූස්ෆුල්. මොකද අපි දැන් වලං හොදලා වේලෙන්න තියන්න එපයි තැනක. එතකොට හැම තැනම වලං නැත්තම් දාන්න වෙනවා එකක්. අනික ඉඩ කඩත් වැඩිපුර යනවා කිචන් එකේ හැම තැනම වලක් තියෙනවා. එතකොට අපිලිවෙලයි. ඒ නිසා මේ වගේ එකක් ගත්තහම ඔයාලට ලේසියි.
ඊට පස්සේ ඔන්න මම මගේ ගෑස් කුකර් එක ටිකක් ක්ලීන් කරගත්තා. මොකද ඒක මට කලින් ක්ලීන් කරගන්න බැරි වුණා. ඇත්තටම ඒවා ක්ලීන් කරලා ලස්සනට පිරිසිදුවට තියාගත්තාම හිතට මාරම සතුටක් දැනෙනවා. මං හිතනවා කිචන් වල වැඩ කරන අයට, ලේඩීස්ලට ඒක දැනෙලා ඇති කියලා. ඊට පස්සේ මම මගේ සිංක් එකත් හොදගත්තා. මොකද වලං වල තියෙන තෙල් ගතිය, සබන් ඔක්කොම සිංක් එකේ බැඳුනහම අපිට නිතරම ඩීප් ක්ලීන් කරන්න වෙනවනේ. ඒක නිසා ඒ වෙලාවට හොදගත්තාම හැමදාමත් සිංක් එක ලස්සනට ෂයින් එකට පිරිසිදුවට තියාගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ කිචන්ස් වල සිංක් ගොඩ තෙල් බැඳලා තියෙනවා නම්, කහට පැල්ලම් තියෙනවා නම් මම පොඩි ටිප් එකක් කියන්නම්. බේකින් සෝඩා ගන්නකො. ඒක ග්‍රොසරි ෂොප්ස් වල තියෙනවා. පොඩි පැකට්ස් තියෙනවා. ඒව ගන්න පුළුවන්. බේකින් සෝඩා අරගෙන තැනින් තැනින් තෙල් කහට තියෙන තැන් වලට දාලා විනාඩි 10ක් 15ක් විතර තියලා හොඳට අතුල්ලා දාන්න. එතකොට මාරම ෂයින් එකක් එනවා. මාරම ක්ලීන් වෙනවා. බලන්නකෝ පාවිච්චි කරලා තියෙන අය දන්නවා කොහොමද කියලා. බේකින් සෝඩා වල තියෙන ප්‍රයෝජන ඇත්තටම. අපි මේ බාත් รู ම් වල වුණත් කහට පැල්ලම් තියෙනවනේ. ඒ වගේ මේ අනිවාර්යෙන්ම යනවා. එක මම යූස් කරලා තියෙනවා. කහට ඔය ගොඩ කල් කියන වතුරත් එක්ක ක්ලෝරින් වල බැඳලා තියෙන ඒවා තියෙනවනේ කහට ගතිය ඔක්කොම ටික යනවා. ඒක නිසා ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මට කමෙන්ට් එකක් දාන්න. පාවිච්චි කරාද කොහොමද? ඒකේ රිසල්ට්ස් තියනවද කියලා. ඔන්න මම ඉතින් හිමින් පූසගේ කෑම එකක් ගෑස් එකෙන් තියලා අපිට උදේට කන්න ඉන්දියාප්ප හදන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මම මේ සතියේම දවස්වලම හිතුවා මගේ අර රැක් එකේ වතුර එකතු වෙලා තිබුණා. ඒක ක්ලීන් කරන්න ඕන කියලා. ඉතින් මම මේ කරන්නේ ඒක ක්ලීන් කරන එක. ඒක යටින් ගලවන්න පුළුවන්. ඒක වතුර ටික අයින් කරලා ක්ලීන් කරලා ආපහු රැක් එකේ ඒ විදිහටම තියාගන්න අපිට පුළුවන්. ඉන්දියාප්ප වටි ටික ගත්තා. මම අර වගේ බොක්ස් එකකට දාලා තියෙනවා බඩු ටික ඔක්කොම. ඉන්දියාප්ප හැදුවන් පස්සේ හොදලා වේලලා මේ වගේ පොඩි ලොකු ට්‍රේ එකක් ගත්තාම ඒ ටික දාලා හොදගෙන පහසුවෙන් අපිට ඒ බඩු ටික තියාගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට මගේ කිචන් එකේ බඩු මම කවර් කරලා තියෙන්නේ සත්තුන්ට රින්ගන්න බැරි වෙන විදිහට. එතකොට අපිට ලොකුවට ක්ලීන් කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් වොෂ් කරලා ගත්තාම ඇති. ඒක නිසා මොකද ලේඩීස්ලා ගොඩාක් දැන් ජොබ් වලට යනවනේ. එතකොට එයාලට ඒ වෙනුවෙන් කාලයක් ගත කරන්න වෙනවා ලොකුවට. එතකොට ඒක වෙන්නේ නැහැ. අපි ඒතකොට කවර් කරගත්තාම අපිට ලේසියිනේ. ඒක ටයිම් එකක් යන්නේ නැහැ. ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ඔන්න දැන් මම පෝසුන්ගේ කෑම එකත් හදලා ඉවර කරගත්තා. මම ඔයාලට පෙන්නන්නම්කෝ ඉන්න කට්ටිය එළියේ කන්න බලාගෙන මාර සද්දයක් තියෙන්නේ. කොහොමම ඉන්නකෝ බලාගෙන. Ayah.
අම්මටත් කන්න දීලා දැන් ඔය අපිට කන්න තමයි කෑම හදන්නේ. ඉන්දියාප්ප හදන්න ගත්තා. ඉන්දියාප්ප පිටි පොඩ්ඩක් තිබුණු නිසා මම හිතුවා ඉන්දියාප්ප විතරක් හදන්න කියලා. නැත්තම් මම හිතුවේ තේබොන වෙලාවට ලැවරී ටිකක්වත් හදන්න ඕන කියලා තමයි හිතාගෙන හිටියේ. ඒත් මට ගානක් ගියේ නැහැ. ගොඩක් පිටි තිබුණ නැති නිසා ඒ අදහස අතෑරලා ඉන්දියාප්ප ටික විතරක් හැදුවා. අම්ම එවලා තිබුණා කොළ කැඳ. ඒවා මාරම රසයි. ඒ ගමම්ම වේදුරුවකුත් බීලා මම ඉතුරු වැඩ ටික පටන් ගත්තා. ඔන්න බලන්නකො කවුද ජනේලෙන් එබිකම් කරන්න කියලා. මම මේ ටික හදා ඉඳලා ජනේලෙන් යන්න ගියා. කැම්බෙන්ද තියලා ඉන්දියාප්ප ටික දවල්ට මොන හරි කන්න එළවලුත් ඒ ගමම්ම හදන්න හිතුවා. මොකද හැම වෙලෙම නැත්තම් කිචන් එකේම ඉන්න වෙනවනේ. ගෙදර ඉන්න දවසෙත් පොඩි හරි විවේකයක් ගන්න ඕනේ මාත් කියලා මං හිතුවා. මේ අතර මේ පොඩි එක්කෙනෙක් ජනේලෙන් ඇවිත් බලාගෙන ඉන්නවා මම මොනවද කරන්න කියලා. මොකද දොර වහලා තියෙන්නේ ඇතුළට එන නිසා. ඒක නිසා එයා උඩින් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මම වත්තෙන් රෝස මල් ටිකක් කඩාගෙන ආවා වාස් එකට දාන්න. මේ මල් නම් මම හදපු ඒවා මගේ අතින්. බලන්න ලස්සනයිද කියලා මට කමෙන්ට් එකක් දාන්න. මගේ ෆ්ලවර්ස් තියෙනවා ගොඩක් හදන ඒවා ක්‍රියේෂන්ස් පේජ් එකක් තියෙනවා. මම ඔයගලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ටික අයින් කරලා මම ලස්සන රෝස මල් ටිකක් දැම්මා. දාලා මගේ ටී ප්ලේස් එකෙන් තියාගත්තා. මට ඒවා දකින්නකොට හරි සතුටුයි. හිතට සැහැල්ලුවක් දැනෙනවා. ඒක නිසා මම ඒ වගේ පුංචි පුංචි දේවල් මගේ කුස්සියේ වැඩ කරනකොට එකතු කර ගන්නවා. ඒ අතරතුරේ මම දවල්ටත් එළවලු ටිකක් හදාගත්තා. නැත්තම් හැමතිස්සෙම කිචන් එකේ ඉන්න වෙනවනේ. උදෙත් ඉන්නවා දවලුත් ඉන්නවා රෑ ඉන්නත් ඕනේ. ඒක නිසා ඒ ගමම්ම මම දවල්ටත් කරීස් 2-3ක් හදාගත්තා. මේ ප්ලාන්ට්ස් බලන්නකො මං හරි ආසයි. ඒ ප්ලාන්ට් වර්ගයට මම ඒ වගේ අර කොළ එහෙම දෙරලා ගිහින් තිබුණා. ඒවත් ඔක්කොම ඒකටම දැම්මා. මොකද ඒකට පොහොරක්නේ. ඒක හින්දා ඒකල්ල මම වතුර ටිකක් දාලා ඒවා ලස්සනට තියාගත්තා. ඒවා දකින්නකොට ඇත්තටම හිතට සතුටුයි. කුසී එහෙ මෙහෙ යනකොට ඒවා දැක්කහම ඇහැටත් ප්‍රියයි, හිතටත් සතුටුයි.
කරීස් හදන ගමන්ම ඉඳිආප්ප ටික තම්බ ගත්තට පස්සේ බත් එක්කුත් ගැහුවා. එතකොට මට කරීස් ටික ඉදනකොට බත් එකත් රෙඩීනේ. ලේසි. ඉතින් බලමු ඊට පස්සේ මම ඉඳිආප්ප වච්ච ටිකත් ඒ වෙලෙම හොදගත්තා. මොකද ගොඩාක් වෙලා තියෙනකොට ඒවා හයි වෙනවනේ, හොදගන්න හරි අමාරුයි. මම පෙගෙන්න පොඩි වෙලාවක් තියලා හොදගෙන ඒ ටික ඩ්‍රයි කරගන්න දැම්මා. ඔන්න ඒ අතරේ බබාට බඩගිනි කියලා කිව්වා. ඊට පස්සේ එයාටත් ඉඳිආප්ප ටිකක් දාලා පරිප්පුයි සම්බලයි දාලා එයාට කන්න දුන්නා. ඔන්න ඉතින් මේ විදිහට තමයි අද මගේ කිචන් එකේ පොඩි වෙලාවක් ගත වුණේ. ඉතින් කොහොමද වීඩියෝ එක කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට ඔක්කොටම thank you very much.